ජලය යනු ජීවිතයයි. සීතල මීදුමින් වටවුණු නකල්ස් කඳු පද්ධතියෙන් ආරම්භ වන ජලධාරා හරි අපූර්වට පහළ භූමිවල කෘෂිකර්මය ජන ජීවිතය සහ පාරිසරික පද්ධති එකට සම්බන්ධ කරවනවා. අද අපි හඳුන්වා දෙන්නේ GCF නකල්ස් ව්‍යාපෘති යටතේ ක්‍රියාත්මක ජල විද්‍යාත්මක ක්‍රියාකාරකම් සමුදාය පිළිබඳවයි. මෙය අපගේ ජල සම්පත් ආරක්ෂා කිරීම, කාබන් සහිත කාලගුණ විපර්යාසවලදී වන හානිය අවම වන පද්ධති ගොඩනැගීම සහ අනාගත පරපුර සඳහා ජල සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා විශේෂ ක්‍රියාමාර්ග එකමුතුවකි. මෙම ජල විද්‍යාත්මක ක්‍රියාකාරකම් සමුදාය ශ්‍රී ලංකාවේ ජාතික වැදගත්කමක් ඇති මධ්‍යම උස්බිම් ජලාශ වන මහවැලිගඟ, කලාඔය, මල්වතුඔය, යාන්ඔය මූලික කරගෙන ක්‍රියාත්මක වෙනවා. මෙම ක්‍රියාකාරකම් සමුදාය වාරිමාර්ග, පානීය ජලය, විදුලි බල උත්පාදනය සහ ජෛව විවිධත්වය සඳහා අතිශය වැදගත් වෙනවා. මෙම ක්‍රියාකාරකම් හෙක්ටයාර් 1,66,250ක උඩබිම් ජලාශ්‍ර ප්‍රදේශයක් සහ 15 වාරිමාර්ග ප්‍රදේශ ආවරණය කරමින් උස්බිම් සහ පහත් බිම් ලෙස කොටස් දෙකකට බෙදී ඇත. මෙම ක්‍රියාකාරකම් සමුදායේ එක් ප්‍රධාන අරමුණ වන්නේ විද්‍යාත්මකව අධ්‍යයන මගින් ජල කළමනාකරණය ශක්තිමත් කිරීම සහ ජලාශ්‍ර ආරක්ෂාව තහවුරු කිරීමයි. නකල්ස් උස්බිම් ප්‍රදේශය ඉතා සංවේදී පාරිසරික පද්ධතියකි. නමුත් අද එය ප්‍රධාන ගැටලු කිහිපයකට මුහුණ දී ඇත. පාංශුකාදනය, වැව්වල ඝනද්‍රව්‍ය තැන්පත්වීම, අධික ජල ධාවනය, භූගත ජල මට්ටම අඩුවීම, කාලගුණ විපර්යාස බලපෑම් වගේ ප්‍රධාන ගැටලු ලෙස ගැටලු කිහිපයක් හඳුනාගත හැක. උස්බිම්වල සිදුවන වෙනස්කම් පහත බිම්වල කෘෂිකර්මයට ඍජු ලෙස බලපායි. එබැවින් මෙම ව්‍යාපෘතිය උස්බිම් පහත් බිම් ජල සම්බන්ධතාවය ශක්තිමත් කරමින් දිගුකාලීන ජල ස්ථායීතාවයක් ඇති කිරීමට කටයුතු කරයි. මෙම ව්‍යාපෘතියෙන් අප බලාපොරොත්තු වන ප්‍රධාන ඉලක්ක වන්නේ නකල්ස් උස්බිම් ප්‍රදේශයේ පාංශුකාදනය 50%කින් අඩු කිරීම, හඳුනාගත් වැව්වල ධාරිතාව අහිමිවීම වාර්ෂිකව 0.1ට අඩු මට්ටමකට පත් කිරීම, වාර්ෂිකව එකතු වන විවිධ ඝනද්‍රව්‍ය තැන්පත්වීමේ අනුපාතය 2% සිට 100% දක්වා අඩු කිරීම, මාර්ග කාණු පද්ධති ක්‍රමවත් අයුරින් සකස් කිරීම හරහා ජල ධාවනය 30%කින් අඩු කර භූගත ජල පිරවීම වැඩි කිරීම, වාරිමාර්ග සහිත විවගාවී ඵලදායිතාව 1.7 දක්වා වැඩි කිරීම, හෙක්ටයාර් 3,46,000ක පාරිසරික පද්ධති ආරක්ෂා කිරීම සහ මිලියන 1.34ක ජනතාවට ප්‍රතිලාභ ලබා දීමයි. එමෙන්ම මෙම ඉලක්ක සියල්ල කාලගුණ ප්‍රතිරෝධී ජල පද්ධතියක් ගොඩනැගීමට උපකාරී වේ. ඒත් සමගම ජලාශ්‍රය පද්ධතිවල මූලික අධ්‍යයනය, කාලගුණ අවදානම් විශ්ලේෂණය, ඇලතීර ආරක්ෂාව, මාර්ග කාණු පද්ධති ක්‍රමවත් අයුරින් සකස් කිරීම, ගම්, වැව් සහ වාරි පද්ධති පුනරුත්ථාපනය, ජල ගුණාත්මකතාව සහ තැන්පත් වූ ඝනද්‍රව්‍ය පරීක්ෂණ නිරීක්ෂණ සහ ඇගයීම් පද්ධති ස්ථාපනය යන ජල විද්‍යා කාර්යන්ද මීට ඇතුළත් වේ. මෙම සියලු ක්‍රියාමාර්ග තත්ත්ව පාලනය, වාර්තාකරණය සහ ආර්ථික පාලනය යටතේ ක්‍රියාත්මක වේ. GCF නකල්ස් ව්‍යාපෘති යටතේ ක්‍රියාත්මක වන මෙම ජල විද්‍යාත්මක ක්‍රියාකාරකම් සමුදාය මහවැලි උපදේශන සේවා කාර්යාංශයේ මූලිකත්වයෙන් ඉන්ටර්නැෂනල් වෝටර් මැනේජ්මන්ට් ඉන්ස්ටිටියුට්, යුනිවර්සිටි ඔෆ් මොරටුව, University of Peradeniya, Sri Lanka Atomic Energy Board, Central Engineering Consultancy Bureau යන ආයතන සමග එක්ව සිදු කරන ක්‍රියාකාරකම් එකමුතුවකි. මහවැලි උපදේශන කාර්යාංශය මෙම ජල විද්‍යාත්මක ක්‍රියාකාරකම් සමුදාය වෙනුවෙන් ඍජු මැදිහත් වීම සිදු කරන අතර අදාළ ආයතන සඳහා විද්‍යාත්මක නිරීක්ෂණ, තත්ත්ව පාලන සහ වාර්තාකරණයෙන් නායකත්වය ලබා දෙයි. මෙය හුදෙක් සරල ජල කළමනාකරණ ව්‍යාපෘතියක් නොවේ. මෙය කාලගුණික විපර්යාසවලදී අවම බලපෑමක් සිදුවන ශ්‍රී ලංකාවක් සඳහා පියවරකි. ජල සුරක්ෂිතතාව තහවුරු කිරීමකි. පාරිසරික ආරක්ෂාව සහ ජනජීවිතය සුරකීමකි. අපි උස්බිම් ආරක්ෂා කරමු. අපි පහත් බිම් සුරකිමු. අපි ශ්‍රී ලංකාවේ අනාගතය ගොඩනගමු. ස්තුතියි.